ලංකාවේ මේ දවස්වල වෙලා තියෙන කරදරකාරී තත්ත්වයක් එක්ක ඔයාලට සමහර වෙලාවට උන්හිටිතෙන් දාලා යන්න වෙන අවස්ථා කොයි වෙලාවෙ උදා වෙයිද කියලා හිතාගන්න බෑ. මේ නිසා ඔයාගේ වටිනා කියන ලියකියවිලි සේරම ඩිජිටල් කොපි විදිහට ස්කෑන් කරලා Google Drive එකකට දාලා තියාගන්න පුළුවන් නම් පස්සේ කාලෙක ඒවා ආයේ හදන්න ඕන වුණාම වෙන්න පුළුවන් කරදරකාරී තත්ත්ව පාලනය කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. තමන්ගේ ඔප්පු ගිවිසුම් පත්‍ර සහතික හැඳුනුම්පත් රියදුරු බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර වගේම සෞඛ්‍ය සම්බන්ධ ලේඛන උනත් එහෙම තියාගන්න එක වටිනවා ඩිජිටල් කරලා. සමහර ලේඛන ගත්ත බිල් උනත් ළඟ තියාගන්න එක වැදගත් වෙන්න පුළුවන්. මොකද ඒවායේ බිල් ඉදිරිපත් කරලා තමන්ට ආයෙත් ඒවායේ පිටපත් ගන්න පුළුවන් වෙන ඉඩක් තියෙන නිසා. ඒවා කඩදාසි විදිහට පරිස්සම් කරනවට වඩා ඩිජිටල් විදිහට ඩ්‍රයිව් එකක දාලා තියාගන්න එක ඉතාමත් පහසුයි. වැඩි පාවිච්චි කරන්නේ නැති කවුරුත් නොදන්න Gmail account එකක් හදාගන්න. හොඳ password එකක් දාන්න. ඒ වගේම 2-step verification on කරලා තියාගන්න. recovery email එකකුත් අනිවාර්යයෙන්ම add කරන්න. හැම Gmail account එකක්ම නොමිලේ Google Drive සේවාවට නොමිලේ ගිගා 15ක් storage එක සපයනවා. Android සහ Apple iPhone දෙකටම CS Cam Scanner කියන app එක තියෙනවා. හොඳ ලයිට් එලියක් තියෙන මේසයක් උඩ සුදු පාට රෙද්දක් කෙලලා හෝ වෙනත් තනි පාට රෙද්දක් කෙලලා ඩොකියුමන්ට්ස් කිසිම කොනකින් කැපෙන්නේ නැතිව පේන විදියට CS කැමරා ස්කෑනර් කියන ඇප් එකෙන් ඩොකියුමන්ට් එකින් එක ෆොටෝ එකක් ගන්න. මේ ඇප් එකෙන් PDF විදියට සේව් වෙනවා ෆෝන් එකේ. ලැප්ටොප් කම්පියුටර් එකක් ඕනි කරන්නේ නැහැ මේ වැඩේට. ෆෝන් එකෙන්ම Google Drive කියන ඇප් එකට දාගන්න පුළුවන්. ඒකට ෆෝන් එකට Google Drive ඇප් එක දාගන්න. ඊට පස්සේ ලොග් වෙලා CS Cam Scanner එකෙන් සේව් කරපු PDF ෆයිල් ටික ඇඩ් කරගන්න. Google Drive ගිහින් PDF තියෙනවද කියලා තමන්ම තහවුරු කරගන්න. මේ Gmail address එක තමන් පැහැදිලිව මතක තියාගන්න. අලුත් Gmail හදලා අමතක වෙනවා නම් අඩුම තරමේ තමන් දැනට පාවිච්චි කරන එකටවත් මේවා මෙහෙම අප්ලෝඩ් කරලා තියාගන්න. මේ ඩිජිටල් කොපි වල පිළිගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. Education certificates ඔප්පු ගිවිසුම් වගේ දේවල් නම් කලර් ෆොටෝකොපි අරන් ඊට පස්සේ ඒවා true copy කරන්න පුළුවන් ලෝය කෙනෙක් කරහා. ඊට පස්සේ true copy කරපු document වල scan තියාගන්න පුළුවන්. මේ digital copy රට යවන වැඩවලට visa වලට පවා යොදා ගන්න පුළුවන්. මොන දේ නැති වුණත් digital copy එක තියෙනවා නම් අලුත් original එකක් ගන්න reference number එකක් හරි ගන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන් කාලය නාස්ති වීම අවම කරගන්න පුළුවන් මෙහෙම save කරලා. ඒ නිසා වැඩි කල් බල ඉන්නේ නැතුව තමන්ගේ සහතික ටික මේ විදිහට හදලා තියාගන්න.